හරි එහෙනම්. අපි කල්චර් එකට මුල් තැන දීලා එහෙනම් ආයුබෝවන් කියලා වැඩි පටන්. ආයුබෝවන් ඒක මං හිතන්නේ කරන්න ඕගොල්ලෝ මොකද ඒක අපේ සංස්කෘතියනේ. දැන් ඒක වෙන්නේ නැහැ. ඕගොල්ලෝ දකින්න ඇතුව ඉස්සලා ඉන්න. කියනවා ඇවිල්ලා උගන්නනවා හිමිකම් නැති. අපි ඒව තියාගන්න ඕන අපේ යුනික් දේවල්. දැන් සිංහල භාෂාව යුනික් දෙයක් වගේ තමයි ඒක. අපි යුනික් වෙන්න තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. يعني හොඳ දේවල් වලින්. නරක දේවල් වලින් යුනික් වෙන්න පුළුවන්. ඒවා නරක තැන් වලට යන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ දන්නවා ඇති. හරි. දැන් මේ තම්නේල් එක බලලා ඉන්න ඇති. තමුන්ගේ එක්සෑම් එක. දැන් අපි කතා කරොත් 2026 ළමෙක් නම් එක්සෑම් එක අවුල් වුණා. දැන් ඒකේ ෂෝකෙන් ඉන්නේ. නිවාඩුවක් වුණා නිවාඩුවක් නෑ වගේ. මොක ඇත්තටම දැනෙන ඉතින් රිසල්ට්ස් ආවම ඉතින් එහෙම එකක් තියෙනවනේ. දැන් මේක මට සැටිස් නෑ. අවුල් වුණා, කෙල වුණා, නැති වුණා, විනාශ වුණා ලොකු හැඟීම් ගොන්නක් තියෙනවා. දැන් 2027 ළමේ මට යාන්ත්‍ර විද්‍යාව බෑ, දෝලන හතරංග බෑ, තව පාඩම් කීයක් තියෙනවද? මේව කොහොමද ඉවර කරගන්නේ? කොහොමද ඉවර කරගන්නේ? දැන් මේ ටිකත් බෑ. ඉස්සරහටත් අවුල් වෙයිද? එහෙම ප්‍රශ්න. තියෙනවනේ සාධාරණයි. කාගේද වැරද්ද කියලා මම කියන්න යන්නේ නෑ. ඒක ඕගොල්ලෝ හිතලා බලන්න. ඕගොල්ලෝගේ වැරදිද, සර්ලාගේ වැරදිද, දෙගොල්ලොන්ගේම වැරදිද? මේකට මම පුංචි විකල්පයක් ගෙනාවා. ඔගොල්ලෝ බලන්න දැන් මේක මම කැටගරි දෙකකට දැන් 2027 රිවිෂන් අයටයි 2027 තියරි අයටයි. මේකේ බාර දූර කටයුත්ත තියෙන්නේ 2027 රිවිෂන් අයට. 2000 නෙවෙයි සෝරි තියරි අයට. ඒගොල්ලන්ට තමයි ලොකු ගේම් එකක් තියෙන්නේ. මේගොල්ලන්ට ලොකු ගේම් එකක් නැහැ. මොකද මේගොල්ලෝ එකපාරක් ඒගොල්ලොන්ගේ තියරි කවර් කරලා ඉවරයි. හැබැයි මේගොල්ලෝ තියරි කවර් කරලා නැහැ තාම. ඒක තමයි අවාසනාවට තාම තුන්වෙනි පාඩමනේ. දෝලන හතරක්. ඔයගොල්ලන්ට මාස කීයක්ද තියෙන්නේ? දැන් අවුරුදු ගණන් විදියක් නැහැනේ. මාස. එක්සෑම් එකට දිනක් දාලා දෙවෙනිදද අගෝස්තු 2ද කොහෙද පටන් ගන්නවා. ඒවත් රෙඩි පිට තියෙන්නේ. නිශ්චිතයි. දැන් ගවර්න්මන්ට් එක දැක්කම ගවර්න්මන්ට් එකේ අධ්‍යාපනය සම්බන්ධ නීති දැන් ඒගොල්ලෝ තද කරන් තියෙනවා. يعني එක එක ඕන විදියට නටන්න බෑ. ඒකත් එක අතකින් හොඳයි. ඒ ඉතින් ක්වොලිටියක් තියෙන හැබැයි අධ්‍යාපනය මේකනේ අපේ ලංකාවේ යුනික් විභාගයකට තියෙන ටිකක් පිළිගන්න ඕනම තැනක. ඒක නිසා එතනත් පොඩි වැරද්දක් කියන්න බෑ ඉතින් ඒකට. කාගේ කොහොම කරත් ඕගොල්ලෝ ලෑස්තිලා හිටියනම් හරි. ඕගොල්ලන්ට මාස කීයද තියෙන්නේ? දැන් ගොඩක් අය හිතන්නේ මට මාස 11ක් තියෙනවනේ. නෑ. මම කියන්නේ මාස 11ක් නෑ ඔයගොල්ලන්ට. ඔයගොල්ලන්ට තියෙන්නේ මාස 5යි. ඉතුරු මාස 6 මොනා කරන්නද? නිකන්. ඔහෙම හිතන්නත් පුළුවන්. නිකන් ඉන්නා වගේ දෙයක් තමයි. මේ මාස 5. මේ මාස 5 ඔයගොල්ලෝ කරන්න ඕන රිවිෂන් අයට මං කියන්නේ නේ. රිවිෂන් අයට රිවිෂන් අය කරන්න ඕන මූලික දේ තමයි ඕගොල්ලොන්ගේ තියරි අඩුපාඩු හදාගන්න එක. ඕගොල්ලෝ ෆස්ට් එක්සෑම් එක ලියද්දී මේ කෑල්ල මට බෑ මේ කෑල්ල මම දන්නේ මේක මන් දන්නේ. එහෙම කියලා ඕගොල්ලෝ එක එක තැන්වලදී අතෑරලා එක්සෑම් ලිව්වේ. මේ කෑල්ල මම දන්නේ කවන්නේ මම මේ කොටසින් ලියනවා නේ මම මේ කොටසින් ලියනවා. එහෙම. දැන් ඇත්තටම පේපර් එකක් හදන්නේ ඒ කොටසින් මේ කොටසින් ලියන නෙමෙයි මුළු සිලබස් එකෙන්ම ලියන්නේ. ඒකට එතනද අපිට ඩ්‍රොප් වෙන අපේ අඩු වෙන ලකුණු ප්‍රමාණයක් අනිවාර්යෙන් තියෙනවා. ඒකට ඒ ලකුණු ප්‍රමාණය අනිවාර්යෙන් අපි ගන්නම ඕනේ. ඒක නිසා රිවිෂන් ළමයිගේ මූලික කාර්යය වෙන්න ඕනේ. නැත්නම් අපි කියනවා කාර්යය නෙමෙයි මොකද කියන්නේ වැඩේ මූලික වැඩේ වෙන්න ඕන. ඒ අර සාම්ප්‍රදායික සිංහල කාර්යය. මූලික වැඩේ වෙන්න ඕන මේ ඕගොල්ලොන්ගේ අඩුපාඩු ටික ඉවර කරගන්න එක. ඒ අඩුපාඩු ටික ඉවර කරගන්නේ ඒකට සපෝට් එකක් වෙන මම ප්‍රෝග්‍රෑම් එකක් හදලා තියෙනවා. කැමති නම් කරන්න නැත්නම් නිකන්. මම මේක ඕගොල්ලන්ට තනියම කරන්න මම කියන්නේ වීඩියෝ එක බලන්න කියලා. හැබැයි මම ඕගොල්ලන්ට පේපර් එකක් හදලා දානවා. ඒකේ සමහර අඩුපාඩු තියෙන්න පුළුවන්. මම 2024ට ඒක හදලා තියෙනවා. ඕගොල්ලන්ට කිව්වම තීරේ ඉස්සරහට. මේ ඒකයි.
එහෙම ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලන්ට කරන්න ඕනේ මුලින් මේක ඉවර කරගන්න. අඩුපාඩු ඉවර කරගන්න එක. තේරුණාද? ඊට පස්සේ ඔයගොල්ලෝ පාස් පේපර්ස් වලට පදන් ගැනීම තියෙනවා. මේ අඩුපාඩු ඔස්සේ ඔයා අඳුර ගන්නවා. මට මේ කොටස් ටික බෑ, මේ කොටස් ටික බෑ, මම මේ ටික කරන්න ඕනේ, මේ ටික කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට ප්‍රැක්ටිස් වෙන්න ඕන තව උප කොටස් තියෙනවා. MCQ බෑ. MCQ මත MCQ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න, රිවිව් කරන්න ඕනේ. එන්නේ ඒ ටික හදාගන්න තමයි මේ මාස 5 තියෙන්නේ. මේ මාස 5 තියෙන්නේ. එතකොට තියරි වල අඩුපාඩු නම් ආයෙත් රිවිෂන් බඩ ගන්න ඕනද? මම ඒක අන්තිමේට කියන්නම්. මොකද මේ රිවිෂන් කෙරුවාම කියලා. ඒක කියන්නම්. ඒක තියාගමු රිවිෂන්. නැත්නම් අමතක වුණා. එතකොට රිවිෂන් කෙරුවා වගේ නම් මම කියන්නම්. ඔයගොල්ලෝ මොකද්ද ඔකින් කරන්න කියලා. මේ මාස 5. ඊට පස්සේ තීරි ළමයි. තීරි ළමයිට මොකද්ද තියෙන අභියෝගය? තීරි ළමයිට තියෙන්නේ තීරි කවර් කරන්න වෙන මොනවාද? මේගොල්ලෝ තීරි කවර් කරලා තියෙන්නේ මේගොල්ලන්ට තියෙන අඩුපාඩු හදන්න විතරයි. තීරි ළමයිට තමයි තීරි කවර් කරගන්න තියෙන්නේ. තීරි ළමයි තීරි කවර් කරගත්තේ මෙන්න මේ අනුපිළිවෙලට කවර් කරගන්න. දැන් ඕගොල්ලෝ මම දන්න තරමින් පළවෙනි පාඩම අපි ෆිසික්ස් වගේ එකක් ගමු. ෆිසික්ස් වගේ එකක් ගමු. ෆිසික්ස් වල පළවෙනි පාඩම ඉවරයි, දෙවෙනි පාඩම ඉවරයි, තුන්වෙනි පාඩම අපි ඉවරයි කියලා හිතමු. ඉවර නැතුව ඇති තාම. මේ ටික ඉවර නම් ඕගොල්ලෝ අත ගහන්න ඕන පන්ති වල පටන් ගන්න හතරවෙනි පාඩමනේ කොහොමද? තාපය. ඕගොල්ලෝ තාපය පටන් ගත්තා නම් ඊළඟට ඕගොල්ලෝ පටන් ගන්න ක්ලාස් එකේ තාපය පටන් ගත්තා නම් ඕගොල්ලෝ පටන් ගන්න ඕන මොකද්ද? ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය. මේ තමයි ෆිසික්ස් පේපර් එකකින් ලකුණු 80ක් විතර එන පාඩම් ටික. මම අද යාන්ත්‍ර විද්‍යාවෙන් 26ක් එනවා කියලා ඔප්පු කරනවා. ඒක ඔප්පු කරන්න ඉතින් ඊට පස්සේ දාන වීඩියෝ එක බලන්න ඕනේ. ඒක වෙනම කතාවක්. ඒත් 26.5ක් එනවා ලකුණු පළවෙනි පාඩමේ දෙවෙනි පාඩමේ එකතුව. හිතලා බලන්න කොච්චර ලොකු ලකුණක්ද කියලා. S එකක්වත් ගන්න බැරි F3ක් ගන්න ළමයි ඉන්න රටේ ලේසිම පාඩම. කී පාරක් යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්නවා. ඇයි බැරි ගන්නේ 26වත්? සෝචනීය තත්ත්වයක්. එතකොට මෙන්න මේ පාඩම් 4 ඔයගොල්ලෝ ඉවර කරගන්න උපරිම ධෛර්යයක් දාන්න ඕන. අඩුම තරම. ඊට පස්සේ එහෙම ඉවර වුණ ළමෙක් නම් මේ ප්ලෑන් එක කරන්න. මේ ප්ලෑන් එකට ඕන මම තව උපදෙස් ටිකක් මම වෙනම වීඩියෝ එකක් කරලා දාන්න. පාඩමෙන් පාඩම. ධාරා විද්‍යුතය කවර් කරනවා නම් මොනවද කරන්න ඕන? එහෙම. ඊට පස්සේ ධාරා විද්‍යුතය ඉවර වුණාම ඕගොල්ලෝ පටන් ගන්න ඕන පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. සමහර ගුරුවරු පටන් ගන්නවා මේක ඉක්මනට. ඒක හොඳයි. යාන්ත්‍රික ගුණනේ. යාන්ත්‍රික මොකක් හරි පදාර්ථ යාන්ත්‍රික ගුණ ඊට පස්සේ පදාර්ථය හා විකිරණ. ඔය පාඩම් ටික ඔයගොල්ලෝ කවර් කරගන්න ඕන. ඒව තමයි අපේ ස්ටෑන්ඩ් බයි තියන් යන ලකුණු. මම ප්ලෑන් එක කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ විෂයන් වලදී මොනවාද කවර් කරගන්න ඕන පාඩම්. ඒක ගැන ලොකු අවධානයක් දෙන්න. මම ඒ ටික කියන්නම්. දැන් මට කියන්න ඕනුනේ මෙන්න මේක. රිවිෂන් ළමයි තමුන්ගේ අඩුපාඩු හදාගන්න. තියරි ළමයි තමුන්ගේ තියරි ටික හදාගන්න. දැන් ඒගොල්ලෝට තියරිත් කරන්න ඕන, පේපර්ස්ත් කරන්න ඕන. ප්‍රශ්නයක් තියෙනවානේ. ඒක නිසා තමයි කියන්නේ මාස 5 ඉක්මනට තියරි ටික ඉවර කරගන්න. මාස 5යි තියෙන්නේ වෙන අංශු මාත්‍රයකවත් දෙයක් නැහැ. මාස 5යි. එච්චර. පුළුවන් නම් ගේමක් ගහන්න පුළුවන් ළමෙක් නම් දෙසැම්බර් වෙද්දි ඉවර කරගන්න. ටාගට් තියාගන්න. කරනවා නම් අනිවාර්යෙන් කරන්න ඕන. මාස 5 ඉවර වෙන්නේ ජනවාරි අන්තිම. ජනවාරි 31 වෙද්දි. දෙසැම්බර් වල ඉවර කරගන්න. වැඩේ. ඒ කියන්නේ ඒ වැඩේ කියන්නේ ඉතින් ඒක තමුන්ගේ අනාගතය තීරණය කරන දෙයක්. කරන්න ඕන දේවල් ටික මං උපදෙස් ටිකක් දෙනවා. ඒගොල්ලෝ තමුන්ට ඕන විදිහට ඒව ඇඩ්ජස්ට් කරගෙන වැඩේ කරගන්න. රිවිෂන් තියරි. හරි. එතකොට මේ මාස 6 මොනවද කරන්නේ? මාස 6 කරන්න තියෙන්නේ
මෙන්න මේ ටික past papers. past papers මාස sorry past papers අවුරුදු 10ක් කී පාරක් ලියනවනම් 3 පාරක් 3 times. 3 පාරක් ලියනවා. ඒ කියන්නේ ඔන්න පළවෙනි සීරීස් එක කරා. ඒ කියන්නේ සබ්ජෙක්ට් තුනේම පළවෙනි papers 10 කළා. ඊට පස්සේ ආයිත් ඒ papers 10. ආයිත් ඒ papers 10. ඔහොම papers 10 කියන්නේ papers එකම paper එක 3 පාරක්. 3 පාර ලියද්දි ඉතින් MCQ 50න් 50යි ස්ට්‍රක්චර්ඩ් එකේ ඔක්කොන්ටම 20න් 20යි එසේ එකේ 30න් 30යි. එහෙම තියෙන්න ඕන. ඉතින් පළවෙනි පාර බෑ. දෙවෙනි පාර එකකින් අඩුපාඩු අරන් පන්නරයක් ගන්නවා. තුන්වෙනි පාර ඕ සියුම් අඩුපාඩු ටිකක් හොයාගෙන තුන්වෙනි පාර වෙද්දි ඉතින් 50න් 50 20න් 20 30න් 30 100න් 100 පේපර්ස් වලට තියෙනවා. ඒකට තමයි මේ හදන්නේ. පාස් පේපර්ස් 10ක් නිකන් කටපාඩම් එක්ස්පීරියන්ස් එක තියෙනවා කියන්නේ ඒකමයි ලොකු ජයග්‍රහණය. මේව කරන් ටයිම් තියලා. මේ නිකන් ඕනවට එපාවට නෙමෙයි ටයිම් තියලා. ඒ අතර කාලය ඉතුරුනොත් කරන්න ඕන හොඳම පේපර්ස් විදියට මම සලකන්නේ පළාත් පේපර්ස්. පළාත් පේපර්ස්. පළාත් පේපර්ස්. ඔය දෙක තමයි මම සලකන්නේ කරන්න කියලා. මොකද මේ පළාත් පේපර්ස් දැන් අවුරුදු කීපයක කළා. දැන් අන්තිම මාසේ අපි කරන්න ඕන අන්තිම පළාත් පේපර්ස්. දැන් මේ පාර ඔයගොල්ලෝ පළාත් පේපර්ස් ටික බැලුවා නම් දැන් සර්ලාගේ ගෙසින් කියලා කිය ඉතින් සර්ලා කීයක් ප්‍රැක්ටිකල් දුන්නද කියලා දන්නවද? ඒ වලින් ඉතින් මේ වලින් 4යි එන්නේ. කොච්චර දුන්නත් 4යි. හරියටම 4 දුන්න එක ගුරුවරෙක්වත් නෑ. දැන් පළාත් පේපර්ස් වල ඔයගොල්ලෝ සමහර පළාත්වල බලන්න ඒගොල්ලෝ ප්‍රැක්ටිකල්ස් 4න් 3ක්ම එන ප්‍රැක්ටිකල්ස් දීලා තියෙනවා. ඉතින් එන්න ඒව තමයි නියම ගෙසින් කියන්නේ. එතකොට ගෙසින්ස් වලදී දැන් ඔය තාපගත විද්‍යාව මේ පාර ෆිසික්ස් එසේ පේපර් එකේ තාපගත විද්‍යාව ප්‍රශ්නයක් ආවා. මට හරියට පළාත මතක නෑ. පළාත් පේපර් එකක තාපගත විද්‍යාවෙන් ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඒව තමයි ගෙසින් කියන්නේ. එතකොට ඔයගොල්ලෝ අනිවාර්යෙන් කරන්න ඕන එක්සෑම් එකට අන්තිම මාසේ අනේ ජූලි වල පළාත් පේපර්ස් ටික ටයිම් තියලා කරන්න ඕන. ඉතින් ඒ වලදී අඩුපාඩු වෙන්න පුළුවන්. මට මේක මතක නෑ. ඉතින් ඒවා හදා ගන්නවා. දැන් කියන්නේ ඔයගේ අඩුපාඩු හැදිලා ඉවරයි. ඒ කාලේ අතරතුර අවුරුදු කීපයක පළාත් පේපර්ස් ටික කරන්න ඕන. එතකොටයි අඩු හැදෙන්නේ. ඊට පස්සේ ඔය 12 වසරේ පුංචි තැන් මතක නැත්නම් 12 පළාත් පේපර්ස් ටිකක් කරලා ඒකේ අඩුපාඩු ටික අපිට හදා ගන්න පුළුවන්. ඔන්න ඔහොමයි මේ වැඩේ කරන්නේ. මේ කාලේ තියරි කවර් කරගන්න ඉලෙක්ට්‍රොනික් බලන්න ඒ බයිල මුකුත් බෑ. මෙන්න කාලය වැඩේ කරා එච්චරයි. දැන් මං මොකද්ද කරන්නේ? අපි බලමු තව අමතර කරුණු ටිකක් තියෙනවද කියලා. මං ඒව ඔක්කොම නැත්තම් අමතක වෙන නිසා මේ නෝට් ඩවුන් කරගත්තා. නේ. මම පේපර් එකේ කතාව කියන්නේ. මම කරන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඕකේ දැන් මේ මගේ ප්‍රෝග්‍රෑම් එකකින් වෙන්නේ සතියක් ඇතුළත පේපර් එකකින් 80ක් ගන්න ප්‍රෝග්‍රෑම් එකක් කරන එක. ආයේ කොහොමද සතියෙන් ගන්න කියලා. ඉතින් මේක තියරි ළමයිට අමාරුයි. රිවිෂන් ළමයිට මහන්සි වුණොත් බැරි කමක් නැහැ. ඔයගොල්ලෝ ගන්න පාස් පේපර් එකක් මං උදාහරණයක් විදිහට ෆිසික්ස් වලින් පටන් ගන්නම්. ඒක ලේසි. ෆිසික්ස්. මේකෙදි කරන්නේ ඔන්න මම ෆිසික්ස් වලදී ගන්නවා. හිතන්න මං ගත්තේ 2024 A level පේපර් එක. 2024 A level පේපර් එක මම ගන්නවා. දැන් 2024 A level පේපර් එකකින් මම ගන්නේ මිනුම් යාන්ත්‍ර විද්‍යාව. ඔන්න ඔය පාඩම් දෙකෙන් ආපු සියලුම ප්‍රශ්න. ව්‍යුහගත රචනා එසේ. මම දැන් එහෙම පේපර් එකක් හදලා තියෙනවා. ඔන්න මම කැමරා එකට අල්ලලා පෙන්නන්න. හරි. ඔන්න මෙහෙම පේපර් එකක්. ඔන්න 25 පේපර් එක අරන් බලන්න මේ ඔක්කොම මේ පේපර් එක. දැන් මේ පේපර් එක බැලුවම ඔය මිනුම් සහ යාන්ත්‍ර විද්‍යාවෙන් MCQ තියෙනවා. MCQ තියෙනවා කීයක්ද? MCQ 14ක් තියෙනවා. නේද 14ක්. ඊට පස්සේ MCQ 14යි
MCQ 14යි මිනුම් උපකරණ වලින් ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් තියෙනවා. එතකොට ස්ට්‍රක්චර්ඩ් එසේ එකයි. ඊට පස්සේ එසේ එකක් තියෙනවා යාන්ත්‍ර විද්‍යාව. MCQ එකක් කියන්නේ ලකුණු එකක්. ස්ට්‍රක්චර්ඩ් එකක් කියන්නේ ලකුණු 5ක්. එසේ එකක් කියන්නේ ලකුණු 7.5. මෙතනම් ලකුණු කීයක් තියෙනවද? 5යි 12යි 12යි 4යි 16යි 26.5. මේ පාඩම් දෙකෙන් විතරක් කොච්චරක් තියෙනවද? සාක්ෂි තියෙනවා මේ මගේ අතේ තියෙන සාක්ෂි. ලකුණු 26.5 මේ පාඩම් දෙකෙන් විතරක් 2024. S එකක්. මේ කාලේ S එකක් දුන්නේ මම හිතන්නේ 25න් මම ඒක මට හරියට මතක නෑ ෂුවර් නෑ. කොහොම හරි 26.5ක් තියෙනවා. ඔව් සෝරි. 26.5ක් තියෙනවා. ඇයි මේක ගන්න බැරි? අවුරුදු 10ක කරා නම් මේක කරන්න පුළුවන්. ඒක නිසා මම මෙහිම ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්නවා. මෙතන ඉඳන් පස්සට අවුරුදු 10ක මේ වගේ පළවෙනි සතියේ මිනුම් සහ යාන්ත්‍ර විද්‍යාවෙන් ආපු MCQ structured essay වල සියලු ප්‍රශ්න ටික ඩිස්කස් කරගෙන යනවා. ওই වගේම තමයි කෙමිස්ට්‍රි බයොලොජි. දැන් අපි කෙමිස්ට්‍රි වල බයොලොජි වල ගත්තොත් බයොලොජි වල මම පේපර් එක හදාන්නේ මේ සතියේ 2024න්ම තමයි. ඒකෙදි ගන්න පාඩම් තමයි මේ ජීව විද්‍යාව හැඳින්වීම. ජීව විද්‍යාව හැඳින්වීම. එක් ලකුණක් වගේ නෙවෙයි වෙන පේපර් එකේ. ජීව විද්‍යාව හැඳින්වීම ජීවයේ රසායනික හා සෛලීය හදනවා. දැන් මේකෙන් අපි ඇනලයිස් කරලා බැලුවොත් පේපර් එක මේක මං හරියටම ලකුණු නෙමෙයි කියන්නේ මේ ආසන්න ලකුණු කියන්නේ. ඒකට හරියටම චෙක් කරද්දී ඒක වෙනස් වෙන්න පුළුවන්. එසේ. ඒකෙදි MCQ දැන් ওই පාඩම් දෙකෙන් විතරක් MCQ තියෙනවා 8ක්. MCQ 8යි ස්ට්‍රක්චර්ඩ් එකක් වගේ තියෙනවා ලකුණු 5යි. එසේ එකෙන් තියෙන්නේ එසේ භාගයක්. දැන් අපි 7.5යි නිකන්. දෙකෙන් බෙදුවා 3.75යි. එතකොට අපි නිකන් 4යි වගේ ගමු. කීයක්ද එන්නේ? 12යි 13යි 17ක් වගේ නේ. ගණන් හරින්නේ නේද? 17යි. ලකුණු 17ක් වගේ එනවා. ඉතින් මේ පළවෙනි දෙවෙනි පාඩම වගේ සම්පූර්ණ ඉතින් මේක එකයිනේ 16ක්ම දෙවෙනි පාඩම. ඇයි මේ ලකුණු ටික ගන්න බැරි? හරි සරල දේවල්. ඔය වගේ කෙමිස්ට්‍රි වලට ගියොත් කෙමිස්ට්‍රි වල මම මුලින් කරන්නේ මේක ඒ කියන්නේ දැන් මේ එක සීරීස් එකක් 2024 නම් 2024ට අදාළ මේකේ මිනුම් යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න ටික මේ රසායනික ශෛලීය පදන මහා ජීව විද්‍යාව හැදින්වීම ප්‍රශ්න ටික ඊට පස්සේ කෙමිස්ට්‍රි වල ඒ අදාළ මේ පාඩම් වලට අදාළ ප්‍රශ්න ටික එක දවසක ඉවර කරනවා. එතකොට දවස් 7ට පේපර්ස් 10ක මේ සබ්ජෙක්ට් තුනේ වැඩ ඉවරයි. මේ පාඩම් වල. තේරුණාද වැඩේ කියන්නේ? අදත් කරනවා 24. හෙට කරනවා 23. ඊට පස්සේ 22. මේ හැම කොටසකින්ම එහෙම කරනවා. එතකොට සතිය ගන්න ඕගොල්ලන්ට කවර් වෙනවා. මේකත් එක්ක අල්ලන් ඉන්න පුළුවන් නම් වැඩි සුපිරි. එතකොට සතියකින් 80ක ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. එතකොට කෙමිස්ට්‍රි වල කරන්නේ පරමාණුක ව්‍යුහය. පරමාණුක ව්‍යුහය ඊට පස්සේ ව්‍යුහය හා බන්ධන කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය. කර්මාන්ත රසායනය හා පරිසර දූෂණය. ඔගොල්ලෝ හිතන්නේ මේකෙන් ලකුණු කොච්චරක් කියලාද? මේ පාඩම් තුنين විතරක් හිතන්නේ මේක නම් ඔගොල්ලෝ. සාමාන්‍යයෙන් නොහිතනවා මේකෙන්. නොහිතනවා කියන්නේ හිතන්නේ මෙච්චර ලකුණක් මේකට වෙන් වෙනවා කියලා.
කියන්නේ ඒක මෙන්ෂන් කරන්නෙත් නැහැ ගොඩක් ගුරුවරු. මේ පේපර් එක ඇනලයිස් කරාම එන ලකුණු මේ මම කියන්නේ. MCQ විතරක් තියෙනවා 11ක්. ওই පාඩම් තුනෙන්ම MCQ 11. ස්ට්‍රක්චර්ඩ් එකක් තියෙනවා ලකුණු 5ක්. එසේ එකක් තියෙනවා ලකුණු 7.5. කියලා බලන්න. 0.5යි 7.5යි 12යි 1.13යි 1.23.5. S එකට කිට්ටුයි වගේ. 23.5. හිතනවද මේ පාඩම් තුනෙන් 23.5ක් ගන්න පුළුවන් කියලා? කවුරුත් හිතන්නේ. ඔන්න ගන්න පුළුවන්. බැරි කමක් නැහැ. 23.5 පියෝ ලකුණු. ඇයි මේ ටික ගන්න බැරි? අවුරුදු 10ක පාස් පේපර්ස් කරා නම් ඕගොල්ලොන්ගේ තියෙන දැනුම ස්ථාවරයි. මම මේක රිවිෂන් අයට කොහොමද කරන්න කියලා කියන්නම්. රිවිෂන් අය දැන් මේවල තියරි දන්න ඕනේ. ඉතින් එකපාරක් හරි කරලා තියෙන්නේ. මේව කළා නෑ කියන්නේ ඉතින් එහෙනම් නැත්නම් 12 වසරේවත් පන්ති ගිහිල්ලා නෑ. රිවිෂන් ළමයිට මේ ටික කරන්න පුළුවන්. කිසිදු තියරි බලන්න අර පද්ධතිය නෑ මේ පද්ධතිය නෑ. ඒව අදාළ නෑ. අරක නෑ මේ පාඩම නෑ. ඒව කියන්න ඕනේ නෑ. අවශ්‍ය නෑ. මේ ටික එක දිගට අතහැරලා දාන්න පුළුවන්. කියන්නේ අතහැරලා දානවා කියන්නේ කරන්න පුළුවන්. ඕනනම් ටියුෂන් කෙනෙක්ට මේ පාඩම සාමාන්‍යයෙන් කෙරෙලා නැති වෙන්න පුළුවන්. ඒ ඇරෙන්න ඒගොල්ලන්ට ඕක පොඩ්ඩක් සතියේ පැය දෙකක් වෙන් කරලා ප්‍රසිද්ධ ගුරුවරුන්ගේ වීඩියෝස් උත් තියෙනවා. ඔයගොල්ලෝ හොඳටම දන්නේ ඒවා ඉතින්. ඕවා මම කියන්න ඕනේ ඒවා නෙමෙයි. ඒක ඉතින් ඒ වගේ එකක් බලලා සතියට එක දවස ගානේ මේ සතියට එක වීඩියෝ එක ගානේ බලලා ඉවර කරන්න. ඒතකොට කර්මාන්ත ඉවරයි. ඉතින් ඒකත් ප්‍රශ්නෙත් කරගන්න පුළුවන් මට්ටමට ලැස්ති. මම පිළිවෙලටනේ කරන්නේ. 24 23 22 21 20 19 18 17 16 ඔහොම කියලානේ යන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ට දන්නවනේ 24 තිබිලා තියෙන මේ පේපර් එකේ මේ ප්‍රශ්න 23 මේක. එහෙම කියලා ඔයගොල්ලන්ට ඒ අදාළ කර්මාන්තයට ලෑස්ති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා එහෙම කරන්න තේරුණා. මේ ටික මෙහෙම මම කරගෙන යනවා. මේක තමයි වැඩි. එතකොට රිවිෂන් ළමයි මේකත් එක්ක ඉන්වෝල්ව් වෙන්න ලේසි. ඊට පස්සේ මම කියන්නම් කොහොමද පාඩම් ටික වෙන්නේ කියලා. ඊට කලින් අපි තියරි ළමයිටත් කියලා ඉන්නේ 27. 27 තියරි ළමයිට මේ පාඩම් ඉවරයි. මිනුම් යාන්ත්‍ර විද්‍යාව ඉවරයි. ගොඩක් අය මේක ඉවරයි. ඔයගොල්ලෝ ඉවර නැත්නම් මේ කර්මාන්ත රසායන. කර්මාන්ත රසායනයේ සමතුලිතතාවයෙන් අංශු මාත්‍රයි ඕනේ. මේ මහා ගොඩවල් ඕනේ. සමහර MCQ වලදී පොඩි පොඩි හිරවීම් වෙන්න පුළුවන්. ඒවත් ඇරලා දාන්න. සමතුලිතතාව ඉගෙන ගන්න ඕනේ. මාස 5කින් ඔයගොල්ලෝ සමතුලිතතාවත් ඉගෙන ගන්න මට්ටමේ ඉන්න ඕනේ. නැත්නම් වැඩක් නැහැ. එතකොට කර්මාන්ත රසායනය මේ එක ඉවර කරගන්න ඔයගොල්ලන්ට පුළුවන්. අමාරු නෑ. අර මං කිව්වා වගේ දවසට එක ගන්න රෙකෝඩින් බලන්න ප්‍රසිද්ධ ගුරුගේ රෙකෝඩින්ග්ස් තියෙනවා YouTube එකේ ඕන තරම්. ඒ ටික බලලා ඉවර කරගන්න. එතකොට මේවා ඉවරයි. එතකොට ඔයගොල්ලන්ට පළවෙනි සතියේ මේ ප්‍රෝග්‍රෑම් එකට ඉන්වෝල්ව් වෙලා වැඩේ කරන් යන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට විශ්වාසයක් තියෙනවා මෙත් එක්ක ආපු පාස් පේපර්ස් 10 මට ලකුණු ෆිසික්ස් වලින් 26.5 බයෝ වලින් 17ක් කෙමිස්ට්‍රි වලින් 23.5 මම ඕල්රෙඩි මන් ළඟ තියෙනවා. ඒක විශ්වාසයි. අර විශ්වාසය තියෙනවා. ඔයාගේ දැනුම ස්ථාවරත්වයේ තියාගන්න මේක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ඒක නිසා තියරි ළමයි කරන්න ඕනේ ඒක. ඊට පස්සේ මොනවද කරන්න ඕන? දැන් මම මේක හිතන් ඉන්නේ ෆිසික්ස් වල ඊට පස්සේ ඕගොල්ලෝ ලෑස්ති වෙන්න ඕන දෝලන හා තරංග වලට. දෝලන හා තරංග. දෝලන හා තරංග ඊට පස්සේ තාපය ඊට පස්සේ ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය. ඔය පාඩම් ටිකට ලෑස්ති වෙන්න ඕනේ. එතකොට දැන් රිවිෂන් ළමයි අඩුපාඩු තියෙන ඒවා තියෙනවා නම් ඒවා මේ ටයිම් එකේ බලලා ඉවර කරගෙන එතකොට මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඕගොල්ලොන්ගේ දැනුම ස්ටැබ්ලිෂ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මාසයකින් මේක ඉවර වෙනවා. මේ 100ට ලකුණු 80 කතාව. එතකොට ඕගොල්ලන්ට ඕන සර් කෙනෙක්ගේ ෆුල් පේපර්ස් ලියන්න පුළුවන්. ඒ ඉතින් මේ ප්‍රශ්න හතර තෝරගන්න පුළුවන්. ෆුල් පේපර් එක ලියලා කිසිදු අඩුවක් නැහැ. මම ෆුල් ෆිනිෂ් මගේ වැඩේ ඉවරයි. එච්චරයි. එතනින් වැඩේ ක්ලෝස්. ඒක නිසා මේ ටිකට ලෑස්ති වෙන්න මාසයක් ඇතුළත. ඒකට පේපර් ක්ලාස් යන්න විතරයි ඕන. ඊට පස්සේ බයොලොජි වලට මම කරන්නේ
ඊට පස්සේ ශාකය බයලොජිකල් මේකින් පස්සේ ශාකය ඊට පස්සේ සත්වයා අපි ඉතින් කෙටියෙන් කියන ශාකාකාරය හා ක්‍රියාකාරීත්වය නැති ඔයගොල්ලෝ පොඩි ළමයි නෙමෙයි මේව තේරෙනවා. ඊට පස්සේ මම මෙතනදී පොඩි විශේෂයක් කරා පරිණාමය හා ශුද්‍ර ජීව විද්‍යාව. ජීව විද්‍යාව මේ පාඩම් දෙකම කන්ටෙන්ට් වෙනස් වුණාට ඒ කියන්නේ එකම වර්ගයේ තියරි තියෙනවා. අර ඒක ලේසි එකට ගන්නන්න. එකට ප්‍රශ්නයක් කරන්න. يعني එකට අහන අවස්ථාවක් තියෙන පාඩම් දෙකෙන් විස්තර කරලා දිලීර වලින් එහෙම තියෙනවා. ඉතින් එකට ප්‍රශ්න ටික කරාම ලේසියිනේ. ඒක නිසා එකට අපි එහෙම කරනවා. එතකොට ওই ටික තමයි ඊළඟට කරන්න ඉන්න ප්ලෑන් එක ඕකේ. කෙමිස්ට්‍රි වලට මම ළඟ විකල්ප නැහැ. කෙමිස්ට්‍රි වලට ඕගොල්ලන්ට අනිවාර්යෙන් ඉනෝගනික් කෙමිස්ට්‍රි කරන්න වෙනවා. ඉනෝගනික් කෙමිස්ට්‍රි ටික ඔක්කොම කම්ප්ලීට් කරගන්න වෙනවා. ඕගනික් ටික ඔක්කොම කම්ප්ලීට් කරගන්න වෙනවා. ඊට පස්සේ ෆිසිකල් ටික ඔක්කොම කම්ප්ලීට් කරගන්න වෙනවා. ෆිසිකල් මම අන්තිමේටම තිබ්බේ ඕගොල්ලන්ට ටික හරි අන්තිම වෙද්දි ඉවර කරගන්න පුළුවන්. ඉනෝගනික් කරලා ඉවර ඇති. මං හිතන විදියට සමහරු කරන්න පටන් ගන්න සමහරු ඉවරයි. ඒකට ඕගනික් තමයි මම හිතන්නේ යන්නව ඇත්තේ. ඉවර නැත්තම් දැන් මං කිව්වේ 27 තියරි අයට රිවිෂන් අයිති මේ විවරයි. ඒගොල්ලන්ට ඕල්රෙඩි අඩුපාඩු තියෙනවා නම් බැලුවා. මොනවාද මගේ අඩුපාඩු මේ ප්‍රතික්‍රියා මතක නැද්ද? ඒ ටික පොඩ්ඩක් බලුවා. ප්‍රශ්නයක් කරා. ඒව සැටිස් කරගත්තා. මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සෙට් වෙලා වැඩේ කරගන්න තියෙනවා. ෆිසිකලොත් එහෙමයි. ෆිසිකල් වල ගණන් හදන තරමට තමයි පුරුදු වෙන්නේ. මම මේකෙදි කරන්නේ මේ හිතන්න බෑ මම 6 වෙනි ප්‍රශ්න කරනවා කියලා. මම 6 නෙමෙයි කරන්නේ 5. හැමෝටම ගන්න ලකුණු පුළුවන්. හැමෝටම ලකුණු ගන්න පුළුවන් වෙන ප්‍රශ්න තමයි මම මෙතන කරන්නේ. ඊට පස්සේ මම වෙනම සෙෂන් වලින් කරන්නේ. රිවිෂන් අයට ඒක තමයි තියෙන්නේ. ඒකට මේවත් එක්ක දැන් මම මුලින් මේ ටික කරන් යද්දි අඩුපාඩු අර ඉදිරි කොටස් වල අඩුපාඩු ටික කම්ප්ලීට් කරන ප්‍රෝග්‍රෑම් එකට ලෑස්ති වෙන්න තියෙන්නේ. තියරි මොනවද කරන්නේ? තියරි අයත් මේ පාඩම් වලට ඔයගොල්ලොන්ගේ අවධානය යොමු කරලා මේ ඉක්මනින් කවර් කරගන්න ලෑස්ති වෙන්න ඕන. තේරුණාද? මේ ටික කොහොම හරි ඉවර කරගන්න ඕන. මේක තමයි පොඩ්ඩක් කේස්. ඒතකොට මේවා ටික අමාරුයි. අමාරු උනත් කරගන්න වෙනවා. කොහොම හරි කරගෙන මේ දැන් ඕගොල්ලන්ට ඉතින් වීඩියෝස් බලන්න, ඒ කියන්නේ මේක වීඩියෝස් සීරීස් එකක් විදියට යනවා. ඒතකොට මාස 5ක් ඇතුළත මේ ඉවර කරගන්න ඕන මේ ටික. ඉතින් මේ ටික ඉක්මනට ඉවර කරගන්න. ලකුණු 80ක් නේ. මේ ලකුණු 80ක් තමයි අතේ තියාගෙන ඉන්නේ. නැති කරගන්න එපා. එතකොට ඊට අමතරව ඔයගොල්ලෝ මොනවද කරන්න ඕන? දැන් හදිස්සියවත් මේ තීරි ළමෙක් 27 තීරි ළමෙක් මේව ඉවරයි. ඒගොල්ලෝ පටන් ගන්න අනිවාර්යයෙන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ. ඊට පස්සේ පදාර්ථය හා විකිරණ. පදාර්ථය හා විකිරණ. මේගොල්ලෝ පටන් ගන්න ඕන ඉවර නම් ප්‍රවේණිය හා අණුක ජීව විද්‍යාව. ඒක මම දැන් හිතන්න පුළුවන් නෑනේ අර දෙක හොඳයි නේ මේ විවහාරිකයි පරිසරය. නෑ මම මේ දෙක දැම්මේ මේ දෙකේ අර ෆිසික්ස් වල වගේ කන්සෙප්ට් තේරුම් ගන්න දේවල් වැඩි. ඒකට අපිට ඒකට කාලයක් තිබ්බම වටිනවනේ. ඒක නිසායි මම කිව්වා මේ ටික ඊට පස්සේ බලන්න ගන්න කියලා. ඒක බැලුවා. ඒකට පස්සේ ඉවර කරන්න දැන් ඒක තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන දේ. මේ දෙකකට යන පාඩම් එක. කෙමිස්ට්‍රි වල ඉතින් කියන දෙයක් නෑ. ඒක ඉතින් ෆිසිකල් ඒ කියන්නේ දැන්. ඒක මේ ඔක්කොම කොහොමත් කරගන්න වෙනවා. ඒකේ තව කොටස් නෑ. මේ තමයි ජෙනරල්, මිනෝගනික් ඕගනික් ෆිසිකල්. ඒකට ඉතින් තව කවර් කරගන්න දෙයක් නෑ. මේක ඕල්රෙඩි කවර් වෙලා ඉවරයි. ඒක නිසා. ඒකට තව ප්‍රැක්ටිස් කරන්න තමයි තියෙන්නේ. ඒතකොට මේවා තමයි සාමාන්‍යයෙන් මේවා ළමෙක් ඉවර නම් ඉවර කරගන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් තියරි ළමයිට ෆිසිකල් අන්තිම පාඩම් ඉවර නෑනේ. ඉවර නම් සුපිරියම්. ඒවත් ඉවර නම් මම මේකෙන් ඔප්ෂන් එකක් දෙනවා. ඔය ඉලෙක්ට්‍රොනික් වගේ කැමති ළමයි ඒ ඉලෙක්ට්‍රොනික් පාර්ට් එක කරන්න.
නැත්තම් ක්ෂේත්‍රවල ලේසි වගේ ළමයි ක්ෂේත්‍ර. يعني ඉලෙක්ට්‍රොනික කැමති අය මුලින් ඉලෙක්ට්‍රොනික කරන්න ඊට පස්සේ ක්ෂේත්‍ර. ඊට පස්සේ ක්ෂේත්‍ර කැමති අය ක්ෂේත්‍ර කරලා ඉලෙක්ට්‍රොනික කරන්න. මේකෙත් එහෙමයි. විවහාරික කැමති අය මුලින් විවහාරික කරන්න ඊට පස්සේ පරිසරය කරන්න. පරිසරය කරන්න කැමති අය පරිසරය මුලින් කරලා විවහාරික කරන්න. අන්න එහෙම තමයි ඔයගොල්ලෝ වැඩේ තියෙන්නේ. තියරි ළමයි. එතකොට මේගොල්ලන්ට ඉතින් කොහොමත් කරන්න වෙනවනේ. එතකොට මම මේ ප්‍රෝග්‍රෑම් එක මෙහෙම කරන් යනවා මාස 5ක්. අර මාසය යන්නේ ඉතින් මේ ටික හරියට ඉවර කරගන්න. දැන් ඔය අර වීඩියෝස් නම් දික් වෙන්න පුළුවන්. ඔය ශාකය ඊට පස්සේ සත්වය ඊට පස්සේ ඔය ධාරා විද්‍යුතය තාපය දැන් මේව නම් කොහොමත් දික් වෙන පාඩම්. ගොඩාක් කතා කරන්න තියෙන ඒවා නිසා මේ වෙලාව යන්න පුළුවන් වීඩියෝ එකේ. නමුත් ඔයා මේක හරියට කරගත්තොත් ලොකු දෙයක්. දැන් ප්‍රශ්නේ නේ මේ දවස්වල එක එක මාතෘකා කියන්නේ පොදු රටාව කියලා එකක් ගියා. නඩු දානවා කියලා කතාවක් ගියා. එක එක ඒවා. ඊට පස්සේ රිවිෂන් යන්න දැන් ලෑස්ති වෙනවා. මම රිවිෂන් කතාව කියලා එන්නම්කෝ. දැන් 26 2026 එක්සෑම් එක අවුල් වෙච්ච ළමයි දැන් රිවිෂන් යන්න දඟලනවා. මං අහන්නේ මොකටද යන්නේ කියලා. ගියාට කමන්නේ. අවුරුද්දට ඒ අවුරුද්දෙම තියරි පන්තියටත් සල්ලි පුද කරලා රිවිෂන් පන්තියටත් සල්ලි පුද කරලා මේ දැන් ඉන්නේ ඔය ගොඩක් අය. එතකොට ඔය සල්ලිත් ඉතින් ඕගොල්ලොන්ගෙත් නෙමෙයිනේ නේද? ඕගොල්ලොන්ගේ දෙමව්පියන්ගේ සල්ලිනේ. ආයිත් මං අහන්නේ ඕගොල්ලෝ යන්න ඕනද ඔය යාන්ත්‍ර විද්‍යා පාඩමෙන් නැවත ඉගෙන ගන්න. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් යාන්ත්‍ර විද්‍යාව කී වතාවක් ඉගෙන ගන්නවද? තියරි වල මුලින් ඉගෙන ගන්න. සමහර පන්තිවල එක එක ප්‍රෝග්‍රෑම් වලින් තව පාරක් මතක් කරනවා. දෙවනි පාර. ඊට පස්සේ ඒගොල්ලොන්ගේ තියරි අවුරුද්දෙම තියෙන රිවිෂන් පන්තියෙන් ඉගෙන ගන්න. තුන්වෙනි වතාව. තුන් පාරක් ඉගෙනගෙන තියෙන යාන්ත්‍ර විද්‍යාව. දැන් ආයෙත් ලෑස්ති වෙනවා නම් ඔයා මොකද්ද? යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්න මොකද්ද තේරුම? හැමදාම යාන්ත්‍ර විද්‍යාව ඉගෙනගෙන ඉන්න එකද කරන්නේ? මෙච්චර මේ වලින් කිසි දෙයක් ඔළුවේ නැද්ද? ප්‍රශ්නයක් තියෙනවනේ. ඒක නිසා ආයිත් මං කියන්නේ එහෙම ඕනේ නැහැ. ඕන තරම් සර්ලක රෙකෝඩින් තියෙන ටෙලිග්‍රෑම් වලනේ. දැන් ඕකත් ගියානේ. නඩු දාන්නේ නේ. ඉතින් අපි උගන්නන්න අලුත් වෙනවා. ඔව් ඕගොල්ලන්ටත් හිතන්න පුළුවන්. ඒකනේ. දැන් ඉතින් සර්ලා අලුත් ඒ ඊළඟ අවුරුද්දේ කරන්න අලුත් විදියට. මං අහන්නේ ඕගොල්ලන්ට ඒක වැඩක්ද? සර්ලා ඒගොල්ලොන්ගේ උගන්වීම තුළින් ඒගොල්ලොන්ගේ එක්ස්පීරියන්ස් දියුණු කරගන්න එක ඕගොල්ලොන්ගේ පේපර් එකේ එක ලකුණක් වැඩි වෙනවද? නෑනේ. එතකොට ඕගොල්ලොන් බුද්ධිමත් නම් ඕගොල්ලෝ මොකද කරන්න ඕන? ඒ සර්ලගේ තියෙන වීඩියෝස් ටිකක් අරගෙන ඕගොල්ලොන්ගේ තියෙන අඩුපාඩු පාඩම් ඉක්මනට ඉවර කරගන්න. මේක රිවිෂන් අයටත් පොදුයි, තියරි අයටත් පොදුයි. සර්ලා ළඟ වැඳ වැටි ඉන්නේ නැතුව ඕගොල්ලෝ කරන්න ඕනේ ඒ වගේ රිසෝසස් ඒ මිනිස්සු එහෙම ගොඩක් පිළිවෙලට දෙනවනේ නේ. ඒවා අපිට එක්ස්පෙක්ට් කරන්න ඕන දේවල්. එතිකලි අවුලක් තියෙනවා. ඉතින් සර්ලා ඒගොල්ලොන්ගේ මහන්සිය තමයි ඒගොල්ලෝ මේ ගෲප්ස් වල දාන්නේ. ඒක ඇත්ත. ඒ වුණාට ඒකෙන් කොච්චර අර බැරි ළමයි අසරණ ළමයි සමහරලාට සල්ලිත් තියෙනවා. හැබැයි දැන් පන්තිය කරලා ඉවරයි. මට හැබැයි ඒක ආයෙත් පාරක් කරගන්න. එහෙම ළමයි අතරමැද ඕන කෙනෙක් කෑලි ඒව ඔක්කොම ගන්න ඒ වගේ ගෲප්ස් හරහානේ. ඒක කොච්චර සේවයක් කරනවද? අපි ඒව ඇත්තටම රෙස්පෙක්ට් කරන්න ඕන. අපි ගරු කරන්න ඕන ඒවට. ඒ කරන මිනිස්සුන්ට පිළිවෙලට කරනවා. සමහරව පිළිවෙලට කරන්නේ මම සමහරව ඒව දෙක තියෙන පර්ෆෙක්ට්. ඔලොංගු උපරිමයෙන් ඒක කරනවා. ඉතින් වත්තටම සතුටු වෙන්න ඕන දේවල්. ඉතින් ඒ වගේ වලින් ප්‍රයෝජන ගන්න මේ මිනිස්සු කරන දේ. පිළිවෙලට කරනවා, ලස්සනට කරනවා. ඒ දෙයින් ප්‍රයෝජනය ගන්න. ආයි පැය 7ක් පැය 6ක් විතර පුටු රත් කර ආයෙත් යාන්ත්‍ර විද්‍යාව ඉගෙන ගන්න නෙමෙයි කරන්න ඕන. රිවිෂන් ගිහිල්ලා කරන්න ඕකනේ. ආයෙත් පරමාණුක ව්‍යුහය ඉගෙන ගන්න. ආයෙත් රසායනික ගණනය කිරීම, ආයෙත් ප්‍රතික්‍රියා තුලිත කිරීම, ආයෙත් නේද? සෛලය මේකයි, මයිටොකොන්ඩ්‍රියා මේකයි, මේකෙ මෙහෙම තියෙනවා, මේකෙ මියර තියෙනවා, සෛලීය ශ්වසනය ඌව එකම විදියට නෙමෙයි කරන්න ඕන. ඔගොල්ලෝ
හමුණුයි දැන් වැඩ කරන්න ඕනේ. අඩුපාඩුවක් තියෙනවා නම් රෙකෝඩින් එක ගත්තා බැලුවා ඉවර කරා. එච්චරයි මේක වෙන්න ඕන. නැතුව මේ ආයෙත් රිවිෂන් ගිහිල්ලා පුටුරක් කර කර ඉන්න නම් ඉතින් තේරුමක් නැහැ. දැන් ඇත්තටම ඔයගොල්ලෝ මේ හිතලා බලන්න ඔයගොල්ලෝ කොච්චර 2026ට මම මේක කියන්නේ හිඟා කෑවද කියලානේ. එක්සෑම් එක අන්තිම වෙද්දි ටයිම් නැහැ අපිට නෑ අපේ එක්සෑම් එක කල් දාන්න වෙලාමදි ඇත්ත සාධාරණ හේතු තියෙන පුළුවන්. ඒත් ඔයගොල්ලෝ කොච්චර හිඟා කෑවදනේ. ඕගොල්ලෝ දැන් අපි රටේ සලකන සයන්ස් මැත්ස් කරන ළමයි බුද්ධිමත් කියලානේ. ඒ බුද්ධිමත් ජනතාවම තමයි අන්තිමේදී හිඟා කන්නේ. අපිට ගෙසින් දෙන්න අපිට මේ වලට මොනවද කියන ගෙසින් අරක එනවද? මේ කියනවද? ආයෙත් හිඟා කනවනේ නේ. ඒ වලට උඩගෙඩි දෙන්නත් කට්ටිය ඉන්නවා ඉතින් සමාජයේ. ඒක තමයි. අන්තිමේදී ගෙසින් නැහැ. ආවම පළු යන්න බයිනවා. ගෙසින් වල නරක පැත්ත ඔය ගෙසින් කියන එක මම නම් දකින්නේ හොඳටම කරන්නේ පළාත් පේපර්. එතන පළාත් පේපර්ස් වල තමයි සාපේක්ෂව අර ගෙසින් කියලා යම් ප්‍රමාණයක් හරි එන්නේ. ඉතින් සමහර සර්ලා කියන ඒවා එකක් දෙකක් කියනවා. හැබැයි දින ගොඩක් කියනවා. ගෙසින් කියන මම වෙනම කතාවක් කියනවා. ඕකේ මොකද යථාර්ථය කියලා. ගෙසින් හරියන්නේ වැඩ කරපු ළමයි. ඒක තේරුම. මේක ඇයි කියලා මම ඔයගොල්ලන්ට වෙනම වීඩියෝ එකකින් කියන්නම්. ඒක එතන මේක ලොකු අවුලක් තියෙනවා ඉතින්. ගෙසින් කියන ඒවා. ඒවා අපි පස්සේ කතා කරමු. කොච්චර හිඟා කෑවදනේ. ඔය කොමසාට් ළමයිවත් එච්චර මං හිතන්නේ හිඟා කන්නේ. කියන්නේ ඕව සයන්ස් මැත්ස් කරන ළමයි කොච්චර පාතට වැටිලාද. මහා ඔළුවෙන් හිටියට දැන් ඔළුව බිම යන එකට වගේනේ තියෙන්නේ. මන් දන්නේ ඒක මේ කවුරු කරා ටියුෂන්ස් වලද ඉස්කෝලේද මම දන්නේ නැහැ. හැබැයි ඕකෙන් කවුරු කොහොම කරත් සයන්ස් මැත්ස් කරන ළමයාව 2.50ට දාලා ඉවරයි දැන්. ඒ ඩිමාන්ඩ් එක නෑ සයන්ස් කරන ළමයට. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඔයගොල්ලන්ට ඩිමාන්ඩ් එකක් තියෙනවද කියලා. අපි සයන්ස් කරාට අපි නිකන් මේ හිඟන්නවා වගේනේ කියලා අපි ඔහේ යන්නම් වාලේ යනවා කියලා. කිසි දෙයක් හිතලා කරන්නේ නෑනේ. හිතේ. ඒක නිසා දැන්වත් ටිකක් බුද්ධිමත් වෙන්න මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක්. මේක මේ මගේ වීඩියෝ බලන්න කියලා කියනෝ නෙමෙයි. ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ මේ පේපරේ හරි නැත්නම් ඒ පේපර් එකේ මම ප්‍රශ්න ටික වෙන් කළා දෙන්න. ඒ ටික පාස් පේපර් බුක් එකේ මාක් කරන් ඒ ටික කරන්. ඒ ටික අරන් රිවිව් බුක් එකක් කරන් රිවිව් එක බලන්න. ඒකයි ඕගොල්ලෝ කරන්න ඕනේ. නැතුව මේ වීඩියෝ එකක් බලන එක නෙමෙයි. ඉතින් මේක මම කිව්වේ මේ මට දැනෙන දේ. ඔයගොල්ලෝ හිතලා බලන්න මේක හරියද නැද්ද කියලා. සරලයිනේ. ඔයගොල්ලෝ හිතන්න හරි පුළුවන් මේක හරි මන් තියනවා කියලා විශ්වාස කරනවා. ඒ නිසා මේ හැමදාම ඉතින් ඔය ටියුෂන් කෙරුවාවෙන් ඒ කියන්නේ එහෙම වෙන්න එපා. අපරාධය ඔයගොල්ලෝගේ කාලේ ජීවිතේ. නේ කොච්චර අවුලක්ද? ඒක නිසා. දැන් රිවිෂන් පටන් ගන්නවා. සමහරව යන්න හිතනවා. හරි මට යාන්ත්‍රික විද්‍යාව බෑ. හරි ඒවට යන්න. සිකල් යනවනේ ඒ අදාළ කොටස් වලට යන්න. මම රිවිෂන් යන්න එපා කියලාවත් නෙමෙයි කිව්වේ. අර බුද්ධිමත් වෙන්න. කාගේවත් කියන පදේට නටන්න නෙමෙයි. තමුන්ගේ වැඩේ හරියට ප්ලෑන් එකක් ඇතුව කරගන්න. ඊළඟට ඔයගොල්ලෝ ඔය කාලෙදි කරන්න ඕන පිළිවෙල. ඔන්න යාන්ත්‍ර විද්‍යාව පටන් ගත්තා. යාන්ත්‍ර විද්‍යාවට පොතක් ගත්තා. මම යථාර්ථය කියලා ඉන්නම්. 2027 ළමයිගෙන් 26 ළමයිගෙන් 27ත් එහෙම වෙන්නේ නැති. මට සරලනුති චලිතය මේ තියෙන පොත පොඩ්ඩක් දෙන්නකෝ. දන්නේ. පොත් 100ක් විතර තියෙනවා. තියරි නෝට් එකක් බලා ගන්න විදියක් නැහැ. නේ? විනාඩියක් ඉන්න. හරි. පැය භාගයක් විතර ගිහිල්ලා. විනාඩි 40ක් විතර. හරි. මේ පොතක් දෙන්නකෝ දන්නේ. හරි. නෑ අපිට පොත් ඕනේ නෑ. අපිට සර්ලා දීලා තියෙනවා මේ ෂෝට් නෝට් එක එක ටයිප් එක. එක ටයිප් ෂෝට් නෝට් තියෙනවා මම දන්නවා ටිකක්. ඉතින් දීලා තියෙනවා හරි. ඕක සීන් එක ඕකෙදි නෙමෙයි වෙන්නේ පේපර් එකක ගානක් හදන්න ගියාම. ගාන හදන ක්‍රමේ මතක නැහැ. හැබැයි දන්නවා පන්තිය හැදුවයි කියලා මතකයක් තියෙනවා. හැබැයි පන්තිය හැදුවා පොත කොතනද ටියුට් එක කොතනද මෙලෝඩියක් දන්නේ නැහැ. සරලවර්ණ චලිතේ පොත් 100ම පෙරලා නෝන සරලවර්ණ චලිතේ ගාන කොහෙද තියෙන්නේ. ඒක නිසා දැන් පිළිවෙල හදාගන්න.
27 අයටත් කියන්නේ දැන් දෝලන 4ක් ඉවරයි. හරි එතනින් ඉවරයි. අනිත් පාඩම් වලට පිළිවෙල හදාගන්න. දැන් AI තියෙනවනේ ලේසි. ඔයාගේ පාඩමේ නම මොකද්ද? යාන්ත්‍ර විද්‍යාව. එහෙනම් යාන්ත්‍ර විද්‍යාව කියලා උඩින් දාලා මොකක් හරි AI වලින් පින්තූර දාලා දෙයි. ඊට පස්සේ මේ මං කරපු වැඩ මම ඔය හැම පොතේම ඉස්සර නම් වර්ඩ් එකකින් කරේ. ඒතකොට AI ලොකුවට ජනප්‍රිය නෑනේ ඔය 20 කීයද 25 නේ 25 මුල 24 මැද වගේ ලොකුවට ජනප්‍රිය නෑනේ. ඔය දැන් මේකනේ කාලෙන් ලොකුවට ජනප්‍රිය. මං වර්ඩ් එකකින් හැදුවා. යාන්ත්‍ර විද්‍යාව. දැන් යාන්ත්‍ර විද්‍යාවේ අපි හිතමු භ්‍රමණ චලිතය ගැන. rotational motion. ඊට පස්සේ මෙතෙන්ට ලස්සන මට සැටිස් පින්තූරයක් Google එකකින් අරගෙන ඊට පස්සේ මගේ name, subject, unit, book number, phone number, telling phone number ඔන්න ඔය ටික දාලා මේ මම මෙහෙම book cover එකක් හැදුවා front page එකක්. හදලා මං කරන හැම පොතේම අලවනවා. දැන් සාමාන්‍ය ඔය යාන්ත්‍ර විද්‍යාවල තියරි නෝට් එකට මේ ඔය එක පොඩි එක කොටසකට දැන් අපි හිතමු භ්‍රමණ චලිතය භ්‍රමණ චලිතයේ කොටසට ඔය වගේ නිව්ටන් නීම ඒ වගේ කොටස් වලට පිටුවක් සුවක පොතක් තමයි සාමාන්‍යයෙන් ඉතින් ඔය සමහර වෙලාවට පොඩ්ඩක් පිටු වැඩි වෙනස්ලා තියෙනවා. ඒකට මම ඉතින් පිටුවක් අලවන එක කරා. ඒ වගේ ඔයගොල්ලන්ට ඉතින් AI තියෙනවනේ AI වලට ඩීටේල්ස් ටික දුන්නාම ඔයගොල්ලෝ ලස්සන කවර් එකක් හදලා දෙයි. නැත්නම් මම කවර් එක දාන්නම්කෝ. මේ ඕන්නම් කියන්න ඒවා කමෙන්ට් එක දාලා තිබ්බත් මම දාන්න තියන්නම් Google එක drive එකකින්. මේ ඒකයි. මෙහිම හදාගන්න පුළුවන් හරි ලේසි. මෙහිම පිළිවෙලක් තියාගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගානක් හදද්දි තියරි ටියුට් එකෙන් ගාන තියෙනවා. හරි මම බැලුවා. හරි. ඉවරයි. නැත්තම් මේ පාරත් පන්ති යනවා. මේ පාරත් රිවිෂන් යනවා. ගානක් හදනවා. හදපු තැන දන්නෙත් නෑ. මෙලෝඩියක් දන්නේ නෑ. ඔහේ බකන් නිලාගෙන ඉන්නවා. තේරුමක් නෑ නේ. ඒක නිසා පිළිවෙලක් හදාගන්න. ඕකත් මම කියන්නේ හිටපු දෙයක්. ඊට පස්සේ මේ මං කියන්නේ හිටියේ මේ කවුද? අපේ 27 අයට. 27 අයට මේ දැන් වර්ක් ලෝඩ් එකත් වැඩි ඇතිනේ නේ. මාස 5න් කරන්නත් කියනවා මම කියනවා. ඇත්ත ඉතින් ඒගොල්ලන්ට තේරෙනවා ඇත්ත තමයි කරන්න ඕන. නැත්නම් ඉතින් කවදා කරන්නද? එහෙම කියනවා. එහෙම කියනවා. කරන්න ඕන වර්ක් ලෝඩ් එක වැඩි. ඕගොල්ලොන්ට මම මේක ඉස්කෝලේ යන සහ නොයන ළමයි කියලා කියන්නම්. ඉස්කෝලේ යන්නේ නැති ළමයි ඔගොල්ලෝ අනිවාර්යෙන් ඔගොල්ලොන්ගේ සබ්ජෙක්ට් එකට තියරි පන්තියට අමතරව දවස් දෙකක් එක සබ්ජෙක්ට් එකකට වෙන් කරනවා. බයොලොජි වලට දවස් දෙකක්, ෆිසික්ස් වලට දවස් දෙකක්, කෙමිස්ට්‍රි වලට දවස් දෙකක්. දවස් දෙකකින් එක පැය 4ක් හෝ එහෙම. වෙන වැඩවලට නෙමෙයි. ඒ පැය 4ේදී ඔයගොල්ලෝ රෙකෝඩින් එකක් බලන්න, ඉස්සරහට තියෙන පාඩමක් බලන්න, ඒවට යූස් කරන්න. මේ ඔගොල්ලොන්ගේ කාලේ. ඒක කාලේ යූස් කරලා ඒ ටික කරගන්න. තේරුණාද? ඒක තමයි ඔයගොල්ලොන්ගේ වෙන්න ඕන මූලිකම දේ. ඒක ඉවරුණාට පස්සේ දැන් ඒ ඉස්කෝලේ යන්නේ නැති කෙනෙක්. ඉස්කෝලේ යන කෙනෙක් එක දවසක් පාවිච්චි කරන්න ඒගොල්ලොන්ගේ වැඩ සඳහා. ඉස්කෝලේ යනවා නම් අනිවාර්යෙන් යන්න. ඉස්කෝලේ යන්නේ ඉස්කෝලෙන් ගන්න එක්ස්පීරියන්ස් කවදාවත් ගන්න හම්බෙන්නේ නැහැ. ඔයගොල්ලෝ මේ A level වලින් පස්සේ යන්නේ කෙලින්ම ජරා ගොඩකට වගේ නේ. සොසයිටි එක කියන්නේ මේ මහා හොඳ පිරිසිදු හොඳ මිනිස්සු ඉන්න තැනක් නෙමෙයි නේ. හරි ජරා මිනිස්සු ඉන්න අප්පිරිය අපි පරිස්සම් වුනේ නැත්නම් අපිවත් විනාශ කරලා දාන්න වගේ මිනිස්සු ඉන්නේ. ඉතින් ඒ වගේ තැනක මේ ජරා ගොඩට යන්න කලින් අපිට ලස්සන සුන්දර එක්ස්පීරියන්ස් හම්බෙන අවසාන තැන තමයි ඉස්කෝලේ මේ සෙට් එක. අනික ටිකක් ආසන්න වශයෙන් හෝ අපිට ගැළපෙන සෙට් එකක් හම්බෙන්නේ සයන්ස් කරන ළමයි කොහම එකම මයින්ඩ් සෙට් එක බොහෝ වෙලාවට තියෙන. ගනුදෙනු කරන්නත් ලේසි. දැන් අරකේ O level වල කියන්න ඕනේ නෑනේ කවුද හිටියේ පිස්සයි අරකයි මේකයි ඔක්කොම හිටියනේ උගතයි නූගතයි ඔක්කොම හිටියා. මේක එහෙම නෑනේ. එකම මයින්ඩ් සෙට් එකේ තියෙන ළමයි තමයි ගොඩක් ඉන්නේ. ඒක නිසා ලේසි. ඕකෙදි එකට බත් කන එක මාර එක්ස්පීරියන්ස්. දැන් මම හිටියේ මික්ස් ස්කූල් එකකට. ඉතින් අපි කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනමනේ අපි ඔක්කොම එකට බත් කනවා එහෙම. ඉතින් හරි සුන්දර අත්දැකීම්. ඒක නිසා ඉස්කෝලේ යන්න අනිවාර්යෙන්. ඕල සයන්ස් ඩේ තියෙනවා. එක එක ඉවෙන්ට්ස් තියෙනවා. ඒවා අනිවාර්යෙන් කරන්න. හැබැයි මේකත්
බැලන්ස් එක. ඒ වලටම බර දීගෙන ඉන්න එපා. හැබැයි ඒ වල එක්ස්පීරියන්ස් ගන්න. මම ඉස්කෝලේ යන්න කියලා රෙකමන්ඩ් කරනවා. ඉස්කෝලේ ටීචර්ස්ලා හොඳ නැහැ නෙමෙයි, ඉස්කෝලේ ටීචර්ස්ලා හොඳයි. ඔයගොල්ලෝ හිතන්න මම අද ෆිසික්ස් ගණක් හදන්නේ මගේ ඉස්කෝලේ ටීචර් කෙනෙක් නිසා. එයා අපිට දුන්න ගණන් පහක් මේක හදන්න මං කියලා දෙන්නේ වේගය සමාන දුර බෙදීම කාලය සහ මධ්‍යක වේගය සමාන මුළු දුර බෙදීම මුළු කාලය. ඔය සමීකරණ දෙක දුන්න ගණන් පහක් දුන්න. ඉතින් අමාරුයි. අමාරුයි කියන්නේ හිතන්න තියෙනවා. ඔය දුන්න ගණන් පහක් 10ක්ද 10ක්ද කියලා මතක නෑ මට හරියට ගණන් ගන්න. දැන්ටත් තියෙන මේ පොත මල්ල. හදන්න කිව්වා මං කියලා දෙන්නේ නෑ කිව්වා. හැදුවා පළවෙනි පාර අනේ ටීචර් හරියන්නේ නෑ. බැලුවේ නෑ හදන්න කිව්වා. සතියක් සති දෙකක් විතර හැදුවා. කොහොම හරි හදලා හරි ගියා. ගණන් ටික හිතලම හැදුවා. මේක වෙන්නේ මෙහෙම මේ බෝල දෙක ගැටුනම මෙයා මෙහෙට යනවා මෙයා මෙහෙට යනවා. වගේ ගණන් තිබ්බේ. ඉතින් ඒවා මේ බෝල දෙක එක ළඟට එන්නේ කොච්චර වෙලා යනවද? මේ දෙක අතර පරතර වෙදි කාලේ කොච්චරද? අර මේක හිතපු නිසාදටත් ගාණක් හදනවා. ඒක ඒ ඉස්කෝලේ ගුරුවරු කියන්නේ මේ මෝඩයෝ නෙමෙයි තේරුණාද? ඒකත් තේරුම් ගන්න. දැන් ඉතින් එහෙම මතයක් හැදිලා තියෙනවනේ. සුපිරි ගුරුවරු ඉන්නේ. ඉතින් මගේ ඕගනික් හැදුනෙත් අපේ ඉස්කෝල් ටීචර් නිසා. මම ක්ලාස් එකේවත් එච්චර හොඳට ඕගනික් ඉගෙන ගත්තේ නෑ. ඒ කියන්නේ අපේ ඉස්කෝලේදී ඇත්තටම මේක තරංගයක් එක්ක උනේ මගේ යාළුවෙකුයි. එතකොට පළවෙනි දවසේ ඕගනික් ඔන්න ඇල්කීන වගේ ඒවා කරා. 27 දන්නේ නැතුව ඇති, දන්න අයත් ඇති. කරා. ඔය පියවර දෙකේ පරිවර්තන ඒවා කිව්වම සමහරව දන්නවා. පියවර දෙකේ පරිවර්තනයක් කරන්න කිව්ව 5ක්ද 6ක්ද දුන්නා. මගේ ඒ කියන්නේ ගර්ල් කෙනෙක් එයා සුටු ගාලා ඒ කියන්නේ කලින් බලලත් ඇවිල්ලා තියෙන වෙන සර් කෙනෙක් ඒත් එයා කොහොම හරි කරන්නේ විනාඩි 10න් 15 ඔක්කොම පරිවර්තන ටික කරා මට එක පරිවර්තනයක්වත් කරගන්න බෑ. යනකම් පීරියඩ් එක ඉවර වෙනකම් කරගන්න බෑ. මම බැලුවේ මට බැරි ඉතින් මෙයාට පුළුවන් මට බෑ. මං ගෙදර ගිහිල්ලා මුළු පරිවර්තන ඔක්කොම ටික මේ බෝඩ් එකේම තමයි ලියලා මේ ඒ ටික පුළුවන් කරගත්තා. يعني ඉස්කෝලේ කියන එකෙන් අපිට ලොකු දේවල් හැදෙනවා. ඒක නිසා ඉස්කෝලේ නැති කරගන්න එපා. ඉස්කෝලේ කියන එක වටිනවා. ඒක නිසා ඔයගොල්ලන්ට ඔය සොසයිටි එකට ගියාම තමයි තේරෙන්නේ ඒක කොච්චර විනාශකාරී තැනක්ද කියලා. ඒක නිසා මේකෙන් හොඳට වැඩේ කරගන්න එහෙනම් මම ඔන්න ප්ලෑන් ටික කිව්වා. ඕගොල්ලොන්ගේ අතේ වැඩේ තියෙන එහෙනම් සුපිරියට වැඩේ කරගන්න good luck හැමෝම වැඩේ කරගන්න එහෙනම් තව මාස කියලා තියෙන 11ද 5ද 6ද 5යි. එහෙනම් මේ 5ට ටාගට් කරන් වැඩ කරන්න. එතකොට මම තව වීඩියෝස් කීපයක් දාන්නම් 27 අයට කොහොමද තමන්ගේ මේ පාඩම කවර් කරගන්න මේකද කරද්දී අපි මොනවද තව කරන්න ඕනේ එක්ස්ට්‍රා දේවල් මතකයේ අමතක වෙන්නේ කියන්නේ තියරි කරුණු අමතක වෙනවට අපි මොනවද කරන්න ඕනේ ඒව මම දාන්න ඒ ටිකත් බලලා වැඩේ කරගෙන යන්න එහෙනම් සම්ප්‍රදායට අපි ගරුත්වය දෙමින් එහෙනම් ආයිබෝවන් කියන්නේ ආයිබෝවන් thank you හැමෝටම